වස්ත්‍ර දාණයෙන් වස්ත්‍ර දන් දුන්නාට පස්සේ ලැබෙන ඒ වස්ත්‍ර දාණය අතර අග්‍රයිනේ කර්ණ චීවර පූජාව. ඒ දන් දුන්නාට පස්සේ ලැබෙන විශේෂ පුණ්‍ය විපාක තුනක් කියන්න. එකක් තමයි ලස්සන ලැබෙන වස්ත්‍රවල. ඕනම කැත රූපයක් තියෙන කෙනෙක් වුණත් පිළිවෙලකට හැදු වස්ත්‍රයකින් එයාව හැඩවැඩ කරලා ගන්න පුළුවන්. හරියට මඟුල් ගෙවල් වල මනමාලියෝ වගේ. මාසයක් විතර යනකොට නැන්දමට හිතෙනවා මේකද ගෙන්නගෙන ආවේ කියලා. අර පෝරුවට නංගනකොට හරි ලස්සනයි වස්ත්‍රය නිසා. පැහැදිලිද? එතකොට ඇඳුම් දුන්නාට පස්සේ ලස්සන ලැබෙනවා. ලස්සන කැමැති අය දන් දිය යුතු දෙයක් තමයි ඇඳුම්. ලස්සන කැමැති අය පුරුදු කළ යුතු දෙයක් තමයි මෛත්‍රිය. මේ සිතින් ඉන්න කෙනෙක් ඇඳුමුත් දන් දෙනවා නම් එයා මනුස්ස ලෝකේ හරි දෙවියන් අතර හරි ඉපදෙද්දී අතිශයින් මනරං රූප ස්වභාවකින් උපදිනවා. ඔය එක ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි ලැජ්ජා බය උපදිනවා. මේ පින් බලයට. බලන්නකො ප්‍රകൃතියෙම සමහර ළමයිට ලැජ්ජා බය තියෙනවා. අර ඉක්මනට ලැජ්ජාවට එනවා. ඉක්මනට පාපයට බය එනවා. නමුත් සමහර ළමයි ලැජ්ජා නැහැ. ඕන කට්ටියක් මැද නරක වචන කියනවා. කෑ ගහනවා. ඊළඟට ගෙදර එන අය ඇඟවල වල නංගිනවා. පොඩි උ බය නැහැ. ඊළඟට සත්තු මරන්න එපා කියද්දී මරනවා. අපාය ගැන කියද්දී ගානක් නැහැ. සංවේදී නැහැ යායවට. ඔය හේතුව ලැජ්ජ බය පිණිස සංසාරයෙන් එන පුණ්‍ය බලයක් එයාට නැහැ. ලැජ්ජ බය පිණිස. සමහර අයට ඉක්මනට ලැජ්ජ බය උපදිනවා. එතකොට මේ ඒක හේතුව සංසාරයෙන් එන පුණ්‍ය බලය තියෙනවා. ලැජ්ජාව කියන්නේ පව් කරන්න ලැජ්ජයි. බය කියන්නේ අපාය යන්න බයයි. දුක් විඳින්න බයයි. ඒ කර්ම විපාක එනවට බයයි. ලැජ්ජාව කියන්නේ මං මෙහෙම කරන්න හොඳ නෑ. දැන් අපි කියමු කසාද බැඳපු කෙනෙක් කවුරු හරි එයා දිහා බලනවා නම් එයා හිතනවා මං බැඳලා ඉන්නේ මට හොඳ නෑ මේක. මං අම්මා කෙනෙක් මට මේක හොඳ නෑ. මං දැන් වැඩිහිටි කෙනෙක් මං මෙහෙම හැසිරෙන එක හොඳ නෑ කියලා ලැජ්ජාව එනවා. බය එනවා මම මේක කළොත් අපාය යන්න වෙයි. මම මේක කළොත් මට මේක විපාකයක් විදියට එයි කියලා බය උපදිනවා. පැහැදිලිද? ඒ ලැජ්ජ බය උපදින්න තමන් කළ මේ සංසාරේ ඊට සම්බන්ධ පුණ්‍ය විපාකයේ හදන පින තමයි වස්ත්‍ර දානය. මතක තියාගන්න ලැජ්ජ බය තියෙන දරුවෝ ඉන්නවා නම් ඒ අම්මලා වාසනාවන්තයි. ලැජ්ජ බය තියෙන කෙල්ලෙක් කසාද බඳින්න ලැබුණොත් ඒ කොල්ල වාසනාවන්තයි. ලැජ්ජ බය තියෙන කොල්ලෙක් කෙල්ලෙකුට බඳින්න ලැබුණොත් ඒ කෙල්ල වාසනාවන්තයි. හේතුව තමන්ගේ දරුවන්ට ලැජ්ජ බය නැත්තම් අම්මා තාත්තට පපුවේ ගින්දරක් තියෙනවා. මොන් මොන නාඩගමක් නටයිද දන්නේ මුන්ට තියෙන විශේෂ කියලා. අම්මලාටම හිතෙනවා. බයයි කෙල්ලෝ ගැන. නමුත් තමන්ගේ කෙල්ල ලැජ්ජ බයෙන් යුක්තයි. අපාය යන්න බයයි, පව් කරන්න බයයි, මේ කෙල්ල පොඩි දෙයකට ලැජ්ජයි කියලා තේරෙනවා නම් අම්මට බය නැහැ මේකි පරිස්සම් වෙනවා කියලා. අපේ කොල්ල පරිස්සම් වෙනවා කොල්ල නන්නත්තර යන්නේ නැහැ කියලා. තමන් බැඳපු බිරිඳ ලැජ්ජ බයෙන් යුක්තයි නම් ඒතර ස්වාමියා දන්නවා තමන්ගේ ගෑනු කෙනා ලැජ්ජ බයෙන් යුක්තයි කියලා. ඒ කොල්ලට බය නැහැ. හිතේ සැකේ එන්නේ නැහැ. එයා දන්නවා අපේ නෝනා හරි ලැජ්ජ බයයි කියලා. තමන්ගේ බැඳපු නෝන ලැජ්ජ බය නැත්නම් විශේෂකාරයි නා. ඒ කියන්නේ කොල්ලෝ වගේ කතා කරනවා නම් ඕනම කුණුහරුපයක් එළියට දානවා නම් ඒකට මිනිහට බයයි. නෝන ගෙදර දාලා යන්න බයයි. තනියෙන් ගමනක් බිමනක් යවන්න බයයි. මේකි මොන නාඩගමක් නටයිද කියලා. තමන්ගේ මිනිහා ලැජ්ජ බයෙන් යුක්තයි නා. නෝනට බය නැහැ තමන්ගේ මිනිස්සයා ගැන. දන්නවා මෙයා ලැජ්ජ බයෙන් යුක්තයි කියලා. එහෙම නැතුව මිනිස්සයා ලැජ්ජ බය නැතුව විශේෂකාර ගතියකින් නම් ඉන්නේ නෝනට බයයි මේ මිනිහ මොන නාඩගමක පටලැවිද කියලා. ඒතර ගින්දර තමයි තියෙන්නේ ජීවිතවල ලැජ්ජ බය නැති වුණාට පස්සේ. මේ ලෝකේ ලැජ්ජ බය කියන එක අංශුවක් හරි තියෙන නිසා තමයි අම්මා තාත්තා කියන ගරු කිරීම එන්නේ. මේ ගුරුවරයා, මේ ශිෂ්‍යයා, මේ අක්කා, මේ නංගි, මේ ශ්‍රමණයන් වහන්සේ, මේ ශ්‍රාවකයෝ කියලා එකිනෙකා අතර ගෞරවනීය පරතරේ හැදෙන්නේ ලැජ්ජ බය කියන ලෝකපාලක ධර්මයේ තියෙන නිසා. ඒ ලෝකපාලක ධර්මයේ නැති වුණොත් එහෙම එදාට මේ අම්මා, මේ තාත්තා, මේ අක්කා, මේ නංගි කියන එක
එන්නේ නැහැ. ඒ ලැජ්ජ බය කියන එක ලෝකෙන් ටික ටික වාෂ්ප වෙන නිසා තමයි අද යාළු වෙන්න හෝ කසාද බඳින්න හෝ වයස කියන එක ගැන හිතන්නේ නැතුව ඉන්නේ. ළමයිම කියනවා වයස කියන්නේ අංකයක් කියලා. ළමයිම කියනවා වයස කියන්නේ අංකයක් කියලා. ඔන්න වස්ත්‍ර දාණයෙන් අනිසංස දෙකක් කියලා දුන්නා. පළවෙනි එක මොකද්ද? ඔන්න අමතක වෙලා. ලස්සන. ඊට පස්සේ දෙවෙනි එක ලැජ්ජ බය උපදින. තුන්වෙනි එක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක ලෝකෝත්තරයි. ඊළඟ පුණ්‍ය විපාකය. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය උපදිනවා වස්ත්‍ර දාණය. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර නන්ද මහරහතන් වහන්සේ. ඒ නන්ද මහරහතන් වහන්සේ සංසාරේ වැඩිපුරම කළා තියෙන පිනක් තමයි වස්ත්‍ර දන් දීම, සිවුරු දන් දීම. දැන් දිවස් ලැබීම පිණිස උපකාර වෙන්නේ මොකක්ද මොන පිනක්ද? පහන් පූජාව. අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ වැඩිපුරම කරපු පිනක් තමයි පහන් පූජාව. උන්වහන්සේ දිවස් ලාභීන් අතර අග්‍රයි. දැන් මම මොහොතක් විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකක්ද කියලා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහෙන් රූපයක් බලලා මේක හොඳට තේරුම් ගත්තොත් විශේෂයෙන් මේ තරුණ පරපුර ඔයාලට මේ කියන කාරණාව තේරුම් ගත්තොත් ඔයාලගේ ප්‍රශ්නයකට උත්තරයක් ඒවි මම මේ කියන බණට එකේ. ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒ ඉන්ද්‍රිය හය ගනුදෙනු කරන තව 6 දෙනෙක් ඉන්නවා. ඇහැ ගනුදෙනු කරන්නේ රූපත් එක්ක. කන ගනුදෙනු කරන්නේ ශබ්දත් එක්ක. නාසය ගනුදෙනු කරන්නේ ගන්ධ සුවඳත් එක්ක. දිව ගනුදෙනු කරන්නේ රසයත් එක්ක. කය ගනුදෙනු කරන්නේ පහසත් එක්ක. හිත ගනුදෙනු කරන්නේ අරමුණු සිතිවිලිත් එක්ක. එතකොට මෙන්න මේ ගනුදෙනු කිරීමේදී සංවරය උපදිනවා මේ වස්ත්‍ර දාණයෙන්. සංසාරයෙන් එන පුණ්‍ය සංස්කාර. ඒතර කොහොමද ඇහින් රූපයක් බලලා ඇහැට රූප පේනවනේ. ඒ පේන රූප අතර තියෙනවා නම් රාගය අවුස්සන. ආසාවල් අවුස්සන. ඊළඟට හිත කලඹන. වෛර කොරෝධ හට ගන්න. හිත අවුල් වෙන රූප තියෙනවා නම් අන්නේ රූප බලන්නේ නැතුව ඒවට අවධානය යොමු කරන්නේ නැතුව වාසය කිරීමට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. තමන්ගේ හිත සංසිඳෙනවා නම් තමන්ට අවුලක් හටගන්නේ නැත්නම් ඒ රූප බලනවා. අවුල් හටගන්නවා නම් ඒ රූප බලන්නේ නැතුව ඉන්නවා. මෙන්න මේ ක්‍රියාපටිපාටිය කරන එකට තමයි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. දුවේ පුතේ ඔයාලා බලන්න. ඔයාලා ෆෝන් එක බලාගෙන යනකොට ඔයාගේ ඇස් වලට රූප පේනවා. ඒ ෆෝන් එකෙන් තියෙන රූප වීඩියෝ අතර ඔයාලව කලඹන, ඔයාලගේ හිතේ ලෝභය ආසාව උපද්දවන, කෙලෙස් අවුස්සන රූප හැඟීම් අවුස්සන රූප තියෙනවා යත. ඒකට ඔයාලට වෙලාවකට හිතෙනවා මේවා ලෝකයේ සම්මතයි, මේවා බලන්න හොඳ නෑ කියලා. හරිද? එතකොට එහෙම දැනගෙනත් ඔබ එහෙම දැනගෙනත් බලනවා. නතර කරගන්න බෑ. එහෙනම් එයා තුළ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවද? තින් තමන්ට තමන්ම ගැනමත් ඉන්ද්‍රිය සංවරය නෑ කියලා තේරෙනවා නම් ඇයි දරුවනේ, ඇයි පින්වතුනි මේ ධහමට ලං නොවෙන්නේ? ඇයි මෙවැනි ඉන්ද්‍රිය සංවරයේ උපද්දවන මෙවැනි පුණ්‍ය කර්මයන් තමන්ගේ අතින් කරන්නේ නැත්තේ කිම? දූල පුතාලා අනිවාර්යෙන් කഠින පින්කම් වලට සහභාගී වෙන්න ඕන. ඔයාලගේ අතින් චීවර පූජා කරන්න ඕන. වස්ත්‍ර දාන සිද්ධ කරන්න ඕන.